Sirasa Morning. වේදිකා නාට්‍ය කියලා කියන්නේ තාක්ෂණය සෞන්දර්යය වගේම මේ මානුෂීය අත්දැකීමුත් එක්ක මේ හැමදේම එකිනෙකට එකතු කරන නව කලා පර්යේෂණ භූමියක් කියලා කිව්වොත් අද කතා බහට ගැලපෙනවා. වේදිකාවෙන් පන්නරය ලබනවා කියලා කියන්නේම මේ ක්ෂේත්‍රයට විශේෂයෙන්ම රංගන ක්ෂේත්‍රයට මොනතරම් ලොකු ශක්තිමත් අත්විවරමක්ද කියන කාරණාව ඔබ දන්නවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ වේදිකාව. අපේ වේදිකාව ජාත්‍යන්තර තලයට ගෙනියන බොහොම සුවිශේෂී වැඩක් ගැන. මේ වැඩේ නම තමයි Salt and Blood. මොකක්ද මේ වැඩේ? අපි අද කතා බහ කරන්න සූදානම් වෙන්නේ ඒ ගැන. ඒ වෙනුවෙන් බොහොම ගෞරවයෙන් යුතුව අපි මැදිරියට සම්බන්ධ කරගන්නවා ප්‍රවීණ නාට්‍ය වේදිනී නර්තන වේදිනී අධ්‍යක්ෂිකා ශාස්ත්‍රපති තෙල්මා මේවිස් මහත්මිය අයිවන් සුබදැසනක් ඔබට සුබදැසනක් මේ මැදිරිය බොහොම හුරුපුරුදුයි සහ ඔබතුමීගේ නිර්මාණ අපි නිතින්ම දකිනවා මේක අලුත් වැඩක් මොකක්ද මේ වැඩේ කියන කාරණේ ගැන දැනගන්නට ඕනේ මොකක්ද මේ Salt and Blood කියන්නේ ඔව් Salt and Blood කිව්වහම මේක ඒකපාත්‍රීය නාට්‍යයක් සහ මේක අපි කිව්වොත් ඒක පුද්ගල නාට්‍යයක් මොනෝඩ්‍රාමා කියලාත් අපි කියනවා මේක ලංකාව පුරා දැන් ව්‍යාප්ත වෙමින් පවතින රංගකාරයක්. ඉතින් Salt and Blood කියන්නේ මා විසින්ම අධ්‍යක්ෂණය කරලා පිටපත් රචනය, කොරියෝග්‍රැෆි, කොස්ටියුම් සහ රංගනයේ යෙදෙන විනාඩි 20ක කෙටි නාට්‍යයක්. සහ ඒ නමත් හරි වෙනස්. ඔව්. Salt and Blood කියලා කියපුවාම මේ මම මේක ගන්න ලොකු හේතුවක් තියෙනවා. මොකද මේ salt කියන්නේ ලුණු, blood කියන්නේ ලේ. ඒතර අපි ලේට ලයක් එකතු වුණාම තමයි මිනිස්සෙක් උපදින්නේ. ඒ මිනිස්සයා salt කියන්නේ ගැහණියගේ දුක් කඳුළු මේ එයාගේ ජීවිතේ අපි දන්න කාලේ ඉඳලා තිබ්බ ඒ සියලුම දේවල් තැම්පත් කරන එක රසක්. ඒක දුක වෙන්න පුළුවන් ඒක තමන්ගේ මහන්සිය කඳුළු මහන්සිය වෙන්න පුළුවන් නමුත් මේක ඇතුලේ මේ සුවිශේෂී සමාජයේ කාන්තාවන් නියෝජනය කරන චරිත කීපයක් අරගත්තා සමස්ත ගැහැණියට බලපාන. ඒ ගැහැණු සියල්ලම අද වෙනකොට salt බවට ලුණු බවට පත් වෙලා මිදිලා. මුදවන්නේ කවුද? සමාජය. ඉතින් ඒ සමාජයේ ඒ තියෙන දැන් ඒ ලුණු බවට පත් වෙච්ච ඒ ලුණු වල ඇතුලේ ඉන්න ඒ ආත්මයන් නැවත වර්තමාන ගැහැණිය ප්‍රශ්න කරනවා සහ ඇයට ඊටම ගෞරවනීය ආදරයක් සමාජයෙන් ලබා දෙන්න කරන උත්සාහයක් තමයි Salt and Blood කියන නාට්‍ය නිර්මාණය. හොඳයි මෙහි කොරියෝග්‍රැෆි, ස්ක්‍රිප්ට් රයිටින්, කොස්ටියුම්ස් මේ හැමදේම ඔබතුමිය තමයි කරගන්නේ. ඒත් එක්කම මේ කැටගරි එක හරි වෙනස්. මොනෝඩ්‍රාමා කියන concept එක හරි වෙනස්. අපි මේ concept එක ගැන කතා කරමු වගේම මෙය ජාත්‍යන්තර අත්දැකීමක් ලබා දෙන්නට තමයි සූදානම් කරලා තිබෙන්නේ. අපි ඒ අවස්ථාව ගැනත් කතා කරමු. ඔව්. දැන් මොනෝඩ්‍රාමා කියලා කියන්නේ අපි ලෝක නාට්‍ය කලාව දිහා බලනකොට ග්‍රීක නාට්‍ය පටන් ගන්න තෙස්පීස්. මම තමයි දියෝනිසස් කියලා තෙස්පීස් කියන අතරම රංගවේදියා මුලින්ම ඔහු තමයි මුලින්ම ආඛ්‍යාන කියන්නේ තනි නළුවෙක්ගෙන් පටන් ගන්නවා. අපි ගත්තොත් එහෙනම් ඉන්දියාවේ ක්ලාසිකල් ඩාන්ස් ගත්තොත් අපි කියමු කතක් ඩාන්ස් කියලා. කතක් ඩාන්ස් වලත් එන්නේ සෝලෝ. එයා කතාවක් කියනවා. කතා කහේසෝ කතා කහාවේ. කියමින් එයා ඉදිරිපත් කරා. ඉතින් ඒ වගේ මේ මොනෝඩ්‍රාමා සංකල්පයේ එන්නේ තනි නළුවා. ඒතර 19 20 සියවස් 19 සහ 18 සියවස් වලදී මේ ලෝක නාට්‍ය කලාව විවිධ පැතිකඩයන් වලට යනකොට මෙන්න මේ නාට්‍ය කලාවත් දියුණු වෙනවා. අද වෙනකොට ලෝකයේ ඉතාමත් ජනප්‍රිය රංගකාරයක් සහ මේක ඇතුලේ ලෝකේ පුරා කියන්නේ අන්තර්ජාතික මට්ටමේ ගොඩක් ෆෙස්ටිවල් තියෙනවා. මේකට ගොඩක් ඉල්ලුමක් තියෙනවා. මොකද මේක ලොකු අභියෝගාත්මක රංගකාරයක්. ඒකම ලංකාවේ මේකට හොඳම මාවතක් ඇරලා තියෙනවා අප වගේ අධ්‍යක්ෂකවරුන්ට කොළඹ ජාත්‍යන්තර රංගකලා උළෙල. ඒ නිසා මේකට ඉදිරිපත් කිරීමට තමයි මම Salt and Blood කියන වේදිකා නාට්‍ය නිර්මාණය කළේ. හොඳයි කොළඹ ජාත්‍යන්තර රංගකලා උළෙල ගැනත් අපි කතා බහ කරන්නට අවශ්‍යයි සහ ඒ ගැනත් මතක් කරන්නට ඕනි මේක මේ ලංකාවේ අපිට ජාත්‍යන්තරමය අත්දැකීමක් කියන කාරණේත් එක්ක ලංකාවේ කාන්තාව කියලා කියන්නේ තෙල්මා මහත්මිය කවදත් දරා ගන්න කෙනෙක් කවදත් හැමදේම උහුල ගන්න කෙනෙක් මේ හරහා Salt and Blood හරහා මේ ලංකාවේ කාන්තාව වෙනුවෙන් ඔබතුමිය මොකක්ද කරන ඉල්ලීම? ඔව් දැන් මේකේ කතාවේ තියෙන්නෙම දෞපති මහා භාරතයේ අදටත් බිම
බලාගෙන ලැජ්ජාවටපත් වුණ කාන්තා චරිතයක්. අනිත් එක තමයි යෙර්මා. දරුවෝ නැති කාන්තාවන්ට සමාජයෙන් වෙන පීඩනය. මීඩියා ගත්තාම තමන් විශ්වාස කරමින් මේ තමන්ගේ පවුල ස්වාමියා විශ්වාස කරමින් සියලුම දේ ඇයගේ දේවල් දීලා අන්තිමේටම සියල්ල පිරිමියා විසින් ඇයව කියන්නේ පාවාදීමක් කරනවා ඇයගේ විවාහය සහ සියලුම ආදරය. ඊට පස්සේ අපි ගත්තාම සීතා ගත්තාම ඊටාම අර දරා ගැනීම කියන්නේ උපරිම සීතා තමයි දරාගන්නේ. පොළොව වගේ ඒ කියන්නේ දරා ගැනීමේ උපරිම ශක්තියට තියෙනවා. ඇය අන්තිමේටම රාමාගේ අර අග්නි පරීක්ෂාවෙන් පස්සේ මං හිතන්නේ රාමත් එක්ක නැවත ජීවිතයක් ගත කරන්නේ ඇය උපේක්ෂාවේ සමාව දෙන ගතිය ඒ වගේ. ඉතින් මේ වර්තමාන ගැහැණිය මේ හැම කාන්තාවක් එක්කම අපිට පොදුයි. අපි අදටත් දකිනවා අපි තුලත් ඇය ඉන්නවා. ඉතින් ඒක නිසා මේක හරි වෙනස් චරිත එකම වේලාවකදී වෙනස් විදිහට ඉදිරිපත් කිරීමක් විදිහට තමයි ටිකක් වෙනත්ම කාර්යයක් අර අනිත් එක මේක සමකාලීන සහ කායික රංග කලාව තමයි ප්‍රයෝගික කරගන්නේ ගොඩක්. ඒ කියන්නේ අපි contemporary and physical theatre කියන කාරණේ සහ මේකෙදී ගොඩක් වෙහෙසෙන්න ඕනේ චරිතයන්ගෙන් චරිතයකට වෙනස් emotion එකෙන් emotion එකට වෙනස් සහ වර්තමාන ගැහැණිය ඊට වඩා වෙනස්. ඉතින් සියල්ලත් එක්කම යන කතිකාවතක් අරගෙන අභියෝගාත්මකයි කියන කාරණය මතක් කරන්නට ඕනේ. මොකද දැන් ඔබතුමිය මෙහෙම අපිට ඉන්නව දැක බලා ගන්න පුළුවන් වගේම වෙනස් චරිත පහකින් අපිට එදිනට බලා ගන්නට පුළුවන්. ප්‍රේක්ෂකයින්ට මොන වගේ අත්දැකීමක් වෙයිද සහ කාන්තාව ලෝකෙ කොහේ වුණත් කාන්තාවමයි. කාන්තාව මොන විදිහට ජීවිතයට සමීප වෙයිද කියන කාරණේ අපි මතක් කරමු සහ ප්‍රේක්ෂකයින්ට මේ අත්දැකීම කොයි වගේ දැනෙයිද අපි විවෘත ආරාධනයක් කරමු බලන්න ඉන්නට කියලා. මේක ඇත්තටම මේ ලාංකික ප්‍රේක්ෂකයාට නවතම අත්දැකීමක්. මීට කලින් විවිධ නාට්‍යයන් කෙරලා තිනවා රාජ්‍ය නාට්‍ය උළෙලයන් වලදී උන්ට සම්මානත් හම්බෙලා තියෙනවා ඒක පාත්‍රී නාට්‍යවලදී. ඉතින් අන්තර්ජාතික මට්ටමේ හොඳම නිලිය පවා අපේ රටට ගෙනල්ලා තියෙනවා මේ නාට්‍යයන් ගිහිල්ලා. ඉතින් මේ මම ආරාධනා කරනවා අපේ ප්‍රේක්ෂකයින්ට අපි හැමදාම බැලුවේ සාමූහිකව වේදිකාවේ රඟපාන ගොඩාක් නළුලියන් එක්ක තියෙන වේදිකා කාර්යයන්. නමුත් මේක ඇත්තටම වෙනස්. තනි නළුවෙක් විවිධ චරිතයන් රඟපාමින් ඒ සියලුම දේ කියන්නේ ඒක සංයමයෙන් සහ ඒ එනර්ජි එක ඒ රඳවා ගනිමින් එළියට යන්න බෑ. ඒ ටයිම් එක ඇතුලේ වෙන ඇත් එක්ක සම්බන්ධ වෙන්න බෑ. ප්‍රොම්ප්ටර් කෙනෙක් බෑ. ඔහු ඇය තුළම තියෙන ඒ සක්්‍යතාවය තුලින් තමයි මේක ගොඩක් මහන්සි වෙලා කරන කාර්යයක්. ඒ නිසා මේ විද්‍යාර්ථීන්ට පාසල් දරුවන්ට ප්‍රේක්ෂකයන්ට මේ සියලුම දෙනාට මම හිතන්නේ මේක මේ බලා ගන්න එක හොඳයි. මොකද මෙතනදී මේ මගේ නාට්‍ය දවසේදී වෙනත් රටවල් දෙකක නාට්‍යයක් පෙන්වනවා. හැමතිස්සෙම එක දවසේ නාට්‍ය 3ක් හෝ 4ක් බලා ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් මගේ නාට්‍ය බලන්න එන්න 23 වෙනිදා අගෝස්තු මාසේ 6:30ට එල්ෆින්ස්ටන් මරදාන මේ රංගහලට. අනිවාර්යෙන් මේ ආරාධනය අපිත් ඔබට ඒ විදිහටම කරනවා. ඒත් එක්කම කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල කියලා කියන්නේ බොහොම සුවිශේෂී පියවරක් අපේ රටට බොහොම වටිනා අවස්ථාවක්. අපි මේ අවස්ථාව ගැන මතක් කරමු. ඔව් ඇත්තටම මට මුලින්ම කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙලට සම්බන්ධ වෙන්න හම්බෙන්නේ වැඩමුළු හරහා. ඉතින් වැඩමුළු කරන්නේ කවුද? වෙනත් රටවල් වලින් ආපු අධ්‍යක්ෂකවරුන් ගොඩක් පරිණත මේ අයත් එක්ක වැඩ කරන්න හම්බ වෙනවා. එතනින් මට ගොඩාක් දේවල් මගේ රංග කලාව ඇතුළට මට මොකද ස්පේස් එකක් තිබ්බහම ගොඩක් ඒවා ඉගෙන ගන්න ලේසි. ඊට පස්සේ තමයි ඔන්න මට අවස්ථාව හම්බ වෙනවා සුජීව පතිසේකරයන්ගේ Black White and Colors පැයක ඒක පාත්‍රයේ නාට්‍යයක රංගනයේ දෙන්නේ. එහිදී මමත් නයනතාරා සිල්වා නැගණියත් තමයි මේකේ රංගනයේ යෙදුනේ තනි. ඉතින් ගිය අවුරුද්දේ මට ඒකෙත් පර්ෆෝමන්ස් කරන්න ඉඳලා හම්බුණා. ඉතින් ඒකත් මේක එක කොටසක්. මොකද ඒ නාට්‍ය අපි ඔක්තෝබර් මාසේ අග ඇසෑම් වලට ෆෙස්ටිවල් වලට යනවා. ඉතින් ඒ වගේ ඒ අවස්ථාවත් එක්ක මට හිතුණා දැන් මමත් අධ්‍යක්ෂණය කරන්න කාලය හරි. මොකද මගේ අනිකුත් අධ්‍යක්ෂණයන්ගෙන් වෙනස්ම ප්‍රොඩක්ෂන් එකක් තමයි Salt and Blood කියලා කියන්නේ.
අනිවාර්යයෙන්ම අපි ඒ කාරණේ මතක් කරනවා. ඒත් එක්කම මට දැනගන්නට ඕනේ අවසාන වශයෙන් Salt and Blood ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවට සහ මේ හැමදේම අප්ඩේට් වෙමින් පවතින කාලෙක මේ නාට්‍ය ක්ෂේත්‍රයට වෙනස් පෙරලියක් වේවිද කියන කාරණේ. ඇත්තෙන්ම මොකද එකක් මගේ තියෙන ඒ කන්සෙප්ට් එක අවුරුදු ගණනාවක් හිතේ තිබුණ මේ කාන්තා විප්ලවීය කාන්තාවම නෙමෙයි මේක ඇතුලේ තියෙන්නේ. රෙස්පෙක්ට් නැති සමාජයක් දැන් එනවා ගෞරවණීයත්වයෙන් අඩු වෙමින් පවතිනවා ගැහැණියට. ඇත්තට ඒක තමයි මම හිතන රටක අවසානය. ඒ කියන්නේ රට කියන්නේ මව නම් මවට ගරහන જાතියක් මම හිතන්නේ දියුණු වෙන්නේ නැහැ. ඒ නිසා මම හිතුවා මේක ඇත්තටම විප්ලවීය නාට්‍යයක් වෙනවා ඉදිරියට. ඒත් එක්කම මේ රංග කලා ක්‍රමයක් රංගන ක්‍රමවේදය ඉදිරියට මේ මම හිතන්නේ අපේ ලංකාව පුරා ගොඩක් ව්‍යාප්ත වේවි උද්‍යෝගයක් ඇති වීම. අනිවාර්යෙන්ම මේ බලාපොරොත්තු අපිත් ඔබට දෙනවා. අගෝස්තු 23 හවස 6:30ට කොළඹ පින්ස්ටන් රඟහලට පැමිණෙන්න කියන ආරාධනය අපි ඔබට කරන මේ අත්දැකීම විඳ ගන්න සමානාත්මතාවය නෙමෙයි ගෞරවයක් ගරුත්වයක් තමයි මේ කාන්තාව ඉල්ලන්නේ. මේ අත්දැකීම ඔබ විඳ ගන්නටම අවශ්‍යයි නිසා පැමිණෙන්න කියන කාරණේත් එක්ක ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි සිරසායට. අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වුණාට එසේනම් හිතවතුනි අපි සෝදානම් වෙන්නේ කෙටි විරාමයකට යන්න. අපිත් එක්ක කොහොමම රැඳිලා ඉන්න මේ සිරසමෝනි.